මම හේනේ ඉඳන් වීඩියෝ කීපයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන ආවා. අද මං ගෙනාවේ හේනේ තියෙන රට කජු ගලවන ලස්සන දසුනක්. මුලින්ම කජු වලට වතුර ගහන්න ඕන. මොකද මේ ගොඩ කාලෙක ඉඳන් දැන් ඉතින් වැස්සේ නෑ අපිට. ඒ නිසා වතුර ගහලා තමයි කජු ගලවන්න වෙන්නේ. ඉතින් කජුත් එච්චර සරු නෑ පේනවනේ ඔයාලට. වැස්ස ඕනම කාලෙදි මේවට වැස්සේ නෑ. ඒ වගේම යාළුවනේ ඉතින් අපිට කෑමට ගන්න පොඩි ප්‍රමාණයක විතරයි මේ කජු හිටව ගත්තේ අපි. ඉතින් මම තමයි වතුර ගහන්නේ. යාළුවනේ ඉතින් මේ වතුර ගහන්නේ හවස් ජාමෙක. ඒ කියන්නේ දැන් හවස වතුර ගැහුවම මේ රෑට හොඳට පෙඟිලා ඊට පස්සෙන්ද උදේට හොඳට ගලවන්න පුළුවන්නේ. ඒ නිසා හවස් ජාමෙක තමයි වතුර ගහන්නේ. एक दूजे से हुए जुड़ा जब एक दूजे के लिए बनी तेरी मेरी तेरी प्रेम कहानी है मुश्किल दो लफ्जों में बयां ना हो पाए. ඉතින් ඔන්න මේ විදිහට වතුර ගහලා ඊට පස්සෙන් අපි උදේ කජු ගලවලා කඩාගෙන ආවා. දැන් ඉතින් මේ ටික හොඳට හොදලා මේ තම්බ ගන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ හේනේ ඉන්නකොට මේ වගේ දේවල් කන්න ලැබෙන එක ඇත්තටම මාරම සතුටුයි. ඉතින් ඒ ලස්සන මොහොත ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලැබුණ එක ඇත්තටම මටම සතුටුයි. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා හොඳේ.